අදත් වෙනද වගේම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන මේ කේක් නිර්මාණය වෙනස් විදිහේ කේක් නිර්මාණ. ඒකට හේතුව තමයි වෙනද දකින කේක් එකක කේක් බෝඩ් එක තියෙන්නේ පහළින්. නමුත් මේ කේක් එක සඳහා මම කේක් බෝඩ් එක කෙලින් අතට, ඒ කියන්නේ සිරස් අතට මම නිර්මාණය කරගෙන තියෙනවා. වෙනද දකින කේක් නිර්මාණයට වඩා ස්වරූපයක් තමයි මේ කේක් නිර්මාණය දැක ගන්න පුළුවන්. ඒ වගේම මම මේ කේක් නිර්මාණය කරගන්න විදිය පිළිබඳව වීඩියෝ එකක් ගේන්නේ නැති වුණත් මේක මම නිර්මාණය කරගත්තේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න කැමතියි. මම මේ සඳහා කුඩා ට්‍රේ දෙකක කේක් දෙකක් බේක් කරගෙන තියෙනවා. අඟල් 6 සහ 5. මේ ට්‍රේ දෙකේ මම කේක් දෙකක් බේක් කරගෙන මම කේක් දෙක වෙන වෙනම බටර් අයිසිං වලින් කවර් කරගත්තා. කවර් කරගෙන මම කොටසක් ඉවත් කරනවා. කියන්නේ කේක් එකේ half භාගයක කොටසක් ඉවත් කරගෙන ඒ කේක් එක උඩින් අනිත් කුඩා කේක් එකේ ඒකෙත් half භාග කොටසක් ඒ කේක් එක ඉහළින් තියාගෙන මම මේ කේක් එක නිර්මාණය කරගෙන තියෙනවා. ඒ වගේම මේ සඳහා මම කලින් කිව්වා වගේ බටර් අයිසින් තමයි භාවිතා කරලා තියෙන්නේ. නොස්ල් එකේ මම ඒ අවශ්‍ය ඩිසයින් එක නිර්මාණය කරගෙන තියෙනවා. ඒ වගේම කේක් එක ඉහළ කොටසට මම ෆ්‍රෙෂ් මල් ස්වභාවික රෝසස් භාවිතා කරලා තියෙනවා. මේ කේක් නිර්මාණයේ විශේෂම දේ තමයි මේ කේක් එක පහළට කඩා නොවැටෙන ලෙස නිර්මාණය කරලා තියෙන එක. ඉතින් පහළට කඩාගෙන වැටෙන්නේ නැති වෙන්න මම කුඩා කේක් බෝඩ් එකක් මේ කොටු හඩති කේක් බෝඩ් එකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ සඳහා ඔයාලට පුළුවන් මේ කොටු හැඩති කේක් බෝඩ් එක ඇතුළට අර කුඩා රවුම් හැඩති කේක් බෝඩ් එක සම්බන්ධ කරගන්න. ඉතින් ඒ විදිහට පුළුවන් හැමදාම දකින කේක් නිර්මාණයට වඩා වෙනස් කේක් නිර්මාණයක් නිර්මාණය කරන්න. ඔයාලත් මගේ මේ කේක් නිර්මාණයට කැමති නම් ලයික් කමෙන්ට් ෂෙයා කරන්න අමතක කරන්නත් එපා.